ආයිබෝවන් සේවා පියස YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්වැසුම සුබසාධන වැඩසටහනෙන් ප්‍රතිලාභීන් කණ්ඩායමක් දෙසැම්බර් මාසයෙන් අයින් වෙනවා. ඉතින් මේ ප්‍රතිලාභීන් කවුරුන්ද? ඔවුන්ට මේ සඳහා ගන්න පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ වගේම තමයි දෙසැම්බර් 10 වන විට අස්වැසුම පළවෙනි අදියරේ ප්‍රතිලාභීන්ගේ තොරතුරු යාවත් කාලින කිරීම අවසන් වෙනවා. ඉතින් ඔවුන්නේ මේ තොරතුරු යාවත් කාලින නොකරොත් වෙන්නේ මොකක්ද? ඒ වගේ අස්වැසුම පිළිබඳ විශේෂ තොරතුරු කිහිපයක් මම මේ වීඩියෝ මගින් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඇදී සිටින මේ වීඩියෝව සමග ඔබට විස්තර දැනගන්න පුළුවන්. සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහන පළමු අදියරේදී කාණ්ඩ 4ක් සඳහා තමයි ක්‍රියාත්මක වුණේ. සංක්‍රාන්තික කාණ්ඩය, අවදානමට ලක් වූ කාණ්ඩය, දුප්පත් කාණ්ඩය සහ අන්ත දුප්පත් කාණ්ඩය. ඉතින් මේ අස්වැසුම කාණ්ඩ 4න් සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2500ක් සහ අවදානමට ලක් වූ කාණ්ඩයට රුපියල් 5000ක්, ඒ වගේම දුප්පත් සඳහා රුපියල් 10000ක් සහ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 17500ක් හිමි වුණා. විශේෂයෙන්ම කියන්න ඕන මේ සමෘද්ධි වැඩසටහන වගේ ජීවිත කාලෙම ප්‍රතිලාභ හිමි වෙන්නේ නැහැ අස්වැසුම වැඩසටහනින්. කාලයත් සමග මේ වැඩසටහන යම්කිසි කාල සීමාවකදී නතර වෙනවා. එහිදී තවත් පියවරකින් නොලැබුණු සහ සුසු පුද්ගලයන් සඳහා අස්වැසුම හිමි වෙන්න තවත් කණ්ඩායමකට අස්වැසුම ප්‍රතිලාභය අහිමි වෙනවා. මෙන්න මේ වගේ 2025 අප්‍රේල් මාසයේදී මේ සංක්‍රාන්තික කණ්ඩායම සඳහා රුපියල් 2500ක අස්වැසුම දීමනාව නතර වුණා. ඉතින් දැන් මීළඟට රුපියල් 5000 දීමනාව අවදානමට ලක් වූ කාණ්ඩය කියන කොටස යටතේ රුපියල් 5000ක දීමනාව හිමි කොටසගේ අස්වැසුම ප්‍රතිලාභය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවට තමයි චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ. ඉතින් ඊට අමතරව 2026 ජූනි මාසයේ වෙද්දී දුප්පත් කාණ්ඩයේ රුපියල් 10000ක අස්වැසුම ප්‍රතිලාභය නතර වෙන්න නියමිතයි. විශේෂයෙන් සඳහන් කරන්න ඕන අස්වැසුම පළමු අදියරේ කණ්ඩායමට තමයි මේ ආකාරයට අස්වැසුමෙන් ඉවත් වෙන සිද්ධ වෙන්නේ. සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2500ක් ලබාගත් ප්‍රතිලාභීන් 2025 අප්‍රේල් මාසයෙන් අස්වැසුමෙන් ඉවත් වුණා. ඒ වගේම අවදානමට ලක් වූ කාණ්ඩයේ රුපියල් 5000ක දීමනාව ලබන ඔවුන් මේ 2025 දෙසැම්බර් මාසයෙන් අස්වැසුමෙන් ඉවත් වන බව තමයි චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ. ඔබ අස්වැසුම පළමු අදියර සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබන ප්‍රතිලාභියෙක් හෝ ඒ සඳහා ඉල්ලුම් කර සුසුකම් තියෙන අයෙක් නම් ඔබගේ තොරතුරු යාවත් කාලීන කිරීම සඳහා දැන් ඔබට අවස්ථාව හිමි වෙලා තියෙනවා. දෙසැම්බර් 10ට පෙර ඔබගේ ඒ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරීන්ට ලබා දෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ තොරතුරු යාවත් කාලීන කරන්න. නැත්නම් ග්‍රාම නිලධාරීන්ගෙන් හෝ ආර්ථික සම්බන්ධ නිලධාරීන්ගෙන් මේ ෆෝම් එක ලබාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම නිලධාරීන් හරහා තොරතුරු යාවත් කාලීන කරගන්න පුළුවන්. මේ තොරතුරු යාවත් කාලීන කිරීම ඔබට ඉතා වැදගත් වෙනවා. අස්වැසුම නොලැබුණු කෙනෙක්ට නම් ඔබගේ පදිංචිය වෙනස් වෙලා නම්, ඒ වගේම පවුලේ සමාජිකයන්ගේ තොරතුරු වෙනස් වෙලා නම්, ඒ වගේම ඔබට ලෙඩ දුක් ආපදා මොන වගේ එහෙම දේවල් වෙලා තියෙනම් මේකට ඇතුළත් කරන්න පුළුවන්. එහිදී මේක නැවත සමීක්ෂණය කරනු ලබනවා ග්‍රාම නිලධාරී මගින්. විශේෂයෙන්ම රෝගීන්ට සහ වැඩිහිටියන්ට තමයි මේ අස්වැසුම ප්‍රතිලාභය ලැබීමට නියමිත. ඉතින් යම්කිසි පුද්ගලයෙකුට මේ ආධාරය ලබා ගැනීමට සුසුකම් තියෙනම් මෙන්න මේ තොරතුරු යාවත් කාලීන කිරීම මගින් මේ නැවත සමීක්ෂණයෙන් ඔහුට අනිවාර්යයෙන්ම මේක ලබා ගන්න පුළුවන්. ඒක නිසා අස්වැසුම පළවෙනි අදියරේ ඔබට ප්‍රතිලාභය ලැබුණත් නොලැබුණත් අනිවාර්යයෙන්ම ඔබගේ තොරතුරු යාවත් කාලීන කරන්න දෙසැම්බර් 10 වෙනිදාට පෙර. මේ තොරතුරු පත්‍රිකාවේ බොහෝ දේවල් නැහැ. ඔබට තියෙන පවුලේ සමාජිකයන්ගේ විස්තර, ඒ වගේම ජාතික හැඳුනුම්පත් අංක, උපන්දින, මේ වගේ ඔබගේ ආර්ථික තත්ත්වය, ඒ වගේම ලෙඩ රෝග සහ මේ අනෙකුත් ඉඩකඩම් සහ ආදායම් මාර්ග පිළිබඳ විස්තර තෝරලා මේ පත්‍රිකාව මත අදාළ අංකය සටහන් කරන්න. ඉතින් මේක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. වැඩිහිටි පුද්ගලයන්ට නම් පොඩ්ඩක් මේ ෆෝම් එක පේනවා මදි. ඒක නිසා කාට හරි කියලා හෝ ඔබගේ මේ තොරතුරු යාවත් කාලීන කරන්න. නැත්නම් ඔබට මේ මහඟු අවස්ථාව අහිමි වෙනවා. ඔබගේ තොරතුරු වෙනස් වෙලා නම් ඔබට මේක ලැබෙන්න තියෙන කෙනෙක් නම් දැන්ට අස්වැසුම් ප්‍රතිලාභය ලබා ගන්න නැත්නම් ඉදිරියට මේක බලාපොරොත්තු වෙනවා නම් අස්වැසුම් පළවෙනි අදියරේ ඔබ ඉල්ලුම් කරා නම් මේ අස්වැසුම් ප්‍රතිලාභය
සඳහා දැනට ගන්න අය හෝ ඉල්ලුම් කර අය අනිවාර්යයෙන්ම ඔබගේ තොරතුරු යාවත් කාලීන කරන්න. ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි මේ අසැසුම ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර වුණාද නැද්ද කියලා ඔබට බැංකුවට ගිහිල්ලා බලන්න අවශ්‍ය නැහැ. කාගෙවත් අහන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට තියෙන මේ බැංකුවට ගිහිල්ලා ඔබට SMS පහසුකම හදාගන්න. එතකොට මේ ප්‍රතිලාභය බැංකු ගිණුමට බැර වුණු ගමන් ඔබට පණිවිඩය SMS එකක් එනවා. මේක මුදල් ලැබුණු බවට. ඒ නිසා දැනටමත් ඔබ බැංකු ගිණුමට මේක SMS පණිවිඩ ලබාගෙන නැත්නම් බැංකුවට කියලා ඒක සක්‍රිය කරගන්න. අසැසුම පිළිබඳ යම්කිසි ගැටලුවක් ඔබට තිබේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසැසුම නිලධාරීන් හමු වෙන්න. ඒ වගේම 1924 සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ශනික දුරකථන ඇමතුම් අංකය අමතලත් ඔබට ඒ ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔබට මේ වීඩියෝ වැදගත් වෙන්නේ නැති. මෙවැනි වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.